හලෝ නදිති කොහොමද පුතේ? දැන් හරි. අපි මෙහෙන් පටන් ගමුද මොනවද කරන්න ඔයා? දැන් ඉතින් ඒ ලෙවල් එක ජීවිතේ සම්මා. ඒ ලෙවල් එක ජීවිතේ කොහොමද? අමාරුයි ඉතින් ආ. ඒත් සුන්දරයි. කොහොමද සුන්දර වෙන්නේ? අපි අර ඉස්කෝලේ යනවා. ඉතින් අපි අනිවාර්යෙන් ඕලර්ස් කරන්න ඕනේ, එලර්ස් කරන්න ඕනේ. ඉතින් ඒලර්ස් කරොත් එහෙම හොඳ රිසල්ට් එකක් ගත්තොත් කැම්පස් යන්න පුළුවන්. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඕකනේ. ඉතින් මාත් ඒකේ කොටස්කාරයෙක් විදියට මමත් ඉතින් ඒ ලෙවල් කරනවා. ඉතින් ඒලර්ස් කරලා හැමෝගෙම වගේ ආසාව කැම්පස් යන්න. ඉතින් ඒ කොට්ටාස ඇතුලේ නම් මටත් එහෙම ආසාවක් තියෙනවා. ඉතින් ඒ ආසාව වෙනුවෙන් තමයි මේ වැඩ කරන්නේ. ඒ ආසාව කියලා කියන්නේ කැම්පස් එකට යන්න. ඔව්. ඇයි? මට ආසාවක් තියෙනවා සිවිල් ඉංජිනේර කෙනෙක් වෙන්න. ඉතින් ඒ ආසාවට යන්න හොඳම තැනක් ඒ ආසාව ඉෂ්ට කරගන්න හොඳම තැනක් තමයි මොල්ට කැම්පස් එක. ඒක හරියට හරි. එතකොට කොහොමද මොකද්ද සිවිල් ඉංජිනේර කෙනෙක් කියන්නේ? මොනවද ඔයාට කරන්න තියෙන්නේ සිවිල් ඉංජිනේර කෙනෙක් විදියට? නිකන් ගත්තොත් සිවිල් ඉංජිනේර කෙනෙක් ගාම ඔය මොනවද අපිට එන්නේ ගෙවල් හදනවා බිල්ඩින්ග්ස් ඔය ඒවානේ. මට ඕන පොඩ්ඩක් වෙනස් විදියෙක් කෙනෙක් වෙන්න. මොකද මම හරි ආසයි පරිසරයට ආදරය කරන ගමන් අපිට පුළුවන් නම් ඔය කියන්නේ අපිට ගොඩක් ප්‍රශ්න වලට අපි විසඳුම් හොයනවානේ. හැබැයි අපි හැමදාම ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා ස්කිප් කරන ප්‍රශ්නයක් තමයි මේ පරිසර විනාශය කියන එක. ඉතින් අපිට දවසක උත්තරයක් හොයාගන්න පුළුවන් නම් ඒ කියන්නේ පරිසරයට ආදරය කරන ගමන් මිනිස්සු විදියට ඉස්සරහට යන්න අපි හිතනවා මිනිස්සු විදියට අපි එතකොට තමයි ඇත්තටම සාර්ථක වෙන්නේ කියලා. මොකද සාර්ථකත්වය කියන එක අපි හදාගත්ත දෙයක්. එතකොට ඇත්තටම මම හිතන විදිහට මොකද සබහාදාම කවදාවත් කිසිම හේතුවක් නැතුව කිසිම දෙයක් කරන්නේ නැහැ. හැම දෙයක්ම හේතුවක් ඇතුවම යමවන්නේ. ඒකට මිනිස්සු කියන අයවත් මවල තියෙන හේතුවක් ඇතුව. හැබැයි මට හිතෙන විදිහට අපේ හේතුව ඒ අපිව මවපු හේතුව නැතුව අනිත් හැමදේම කරනවා කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් අපිත් සත් කොට්ටාසයක්නේ. අපිත් මේ සබාදාම කොටසක්. එතකොට අපි මිනිස්සුයි සබාදාමින්න අනිත් ජීවිනුයි දෙපැත්තකට දැම්මොත් එහෙම ලොකු වෙනසක් තියෙනවානේ. ඒ කියන්නේ හැම පැත්තෙන්ම ගත්තම දැන් මම උදාහරණ පිටර ගත්තොත් දැන් පරිසරය දැන් මේ අපි මේ ගොඩනැගිලි හදලා තියෙනවා. ඉතින් මේවා මේ ඒ හැමදේම කියන්නේ හැමදේම අපි කරන හැමදේම මේ සබාදාමට විරුද්ධ. අපි ගහක් වවනවා වුණත් ඒකත් සබාදාමට අනුකූලව නෙමෙයි කරන්නේ. සබාදාමට අවනත නම් කවදාවත් එහෙම ගස් එක පීලියට අවන්න බෑනේ. ඒ කියන්නේ මේක ඇතුලේ තියනනේ අර මොකද්ද සබාදාම ඇතුලේ අර අමුතු ආර්ට් එකක් තියනනේ. අපි ඉතින් මිනිස්සු විදියට හැමතිස්සෙම ඒකෙන් එළියට ගිහින් වැඩ කරන්නේ. හැබැයි ඒකත් ස්වභාවික සංසිද්ධියකම කොටසක් නෙවෙයි. ඒක මිනිස්සු විදියට අපිම හදාගත්ත දෙයක් නෙවෙයි සර්. අපි එක එක්කෙනා එක එක විදියට වැඩ කරොත් එහෙම පොදු කාරණාවලදී අපිට මනුෂ්‍ය සංහතිය වශයෙන් ඉස්සරහට යන්න අමාරුයිනේ. ඔව්. ඒක හින්දා ඒක මිනිස්සුම අපේ එදිනෙදා වැඩ පහසු කරගන්න හදාගත්ත දෙයක් කියලා මට හිතෙන්නේ. එතකොට මේක ස්වභාවික එකක් නෙවෙයි කියලා කියන්නේ. ස්වභාවිකත්වය කියන්නේ තව එකක්. නමුත් අපි වැඩ පහසු කර ගැනීම සඳහා ඉස්සරහට යනවා. එතකොට අපි පරිසරය ගැන හිතන්නේ නැහැ කියලාද ඔයාට හිතෙන්නේ? ඔව්. කොහොමද එතකොට මේක නවත්තන්නේ? ඇත්තටම ওই ප්‍රශ්නේ හැමදාම ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙන ප්‍රශ්නයක්. මොකද ඇත්තටම මම හිතන විදිහට අපි කොච්චර දැන් අපි ටෙක්නොලොජි එක පැත්තෙන් ගත්තම ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. අපි හැම දෙයකටම සොලියුෂන්ස් හොයනවා. හැබැයි මේ ප්‍රශ්නෙට විතරක් අපි විසඳුමක් හොයන්න ඇත්තටම මහන්සි වෙන්නේ නැහැ. මොකද හැමදාම අපි කතා කරනවා මේ පරිසරය විනාශ වෙනවා, වනාන්තර එලි කරනවා, ගස් කපලා දානවා, වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යනවා, ඊට පස්සේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. ඔහොම කියනවා විතරනේ. හැබැයි ඇත්තටම කාටවත් උවමනාවක් නෑ නේද? ඒකට ප්‍රායෝගික විසඳුමක් හොයන්න. ඒක ප්‍රායෝගික නෑ කියලා හිතෙන හින්දා වෙන්න බැරිද? ඒක අපිට පුළුවන් අපි පොඩි කාලේ ඉඳන්ම පටන් ගන්න. ඒ කියන්නේ
අපි හිතන විදිය මේ අපේ ආකල්ප වෙනස් කරගත්තොත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. මොකද මං පොඩි කාලේ ඉඳන් හැදුණු විදියක් තියෙනවා. මගේ ගෙදරින් මගේ අම්මයි තාත්තයි මට කියලා දීලා තින්නේ එළියට ගියාම ටොපි කොලේවත් දාලා එන්න එපා කියලා. ඒකත් සාක්කුවේ දාගෙන එලා ගෙදර ඇවිල්ලා ඩස්බින් එකට දාන්න කියලා. හැබැයි ඉතින් එහෙම හැදුවත් ඊට පස්සේ ආයෙ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හරි ටොපි එක කෑවා කොලේ ගෙනල්ලා ගෙදර ඩස්බින් එකට දැම්මා. හැබැයි ඊට පස්සේ ඒ කුණු ටික ගිහිල්ලා කොහෙටද දාන්නේ? ගෙදර ගෙනල්ලා ඒක දාලම හරි පිළිවෙලට. හැබැයි ඒක ආයෙත් ගෙනහිල්ලා එක්ක කොහෙට හරි නගර සභාවට ගෙනියනවා. ඊට පස්සේ ගිහින් කොහේ හරි කුණු හන්දකට දානවා. මේක ඇත්තටම තනි මනුස්සෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමෝගෙම ආකල්ප වෙනස් වුණ දවසකට උත්තරයක් ලැබෙන ප්‍රශ්නයක් තමයි ඒක. මට හිතෙනවා ඒකට උත්තරයක් නෑ කියලා. නැත්තම් මේ ප්‍රශ්නය සංවේදී තමයි. හැබැයි මේ සංවේදීතාව පමණයි අපිට තුර වෙන්නේ කියලා. මෙහෙම වෙනස අපි හැමෝම විශේෂයෙන් ඒ කියන්නේ මම වගේ කෙනා ඉන්නේ මේ ලෝකෙ සර් වගේ සර් විතරයි ඉන්නේ. එතකොට අපි වගේ එක්කෙනෙක් ඉන්න අනිවාර්යෙන්ම ලොකු හේතුවක් තියෙන්න ඕනේනේ. අපි හැමෝම මේ ලෝකෙට එනකොට අපිට පැවරුණු රාජකාරියක් අරන් එන්නේ. හැබැයි ඇත්තටම අපි බැලුවොත් එහෙම අපි ඒ රාජකාරිය කළාද මේ පොළොවට පස්සෙන්නේ කියලා හරිම සුළුතරයක් තමයි තමන් ආපු රාජකාරිය හරියට තේරුම් අරන් ඒ දේ වෙනුවෙන් වැඩ කළා කවදා හරි මේ ලෝකෙට ණයක් නැතුව යන්නේ. අපි ගත්තම දැන් අපේ රටේ ගත්තම මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි අර රැල්ලට යනවා වගේ එකක් නෙවෙන්නේ. ඒ කියන්නේ එක වසරේදී ඉස්කෝලේ යනවා, ඊට පස්සේ ශිෂ්‍යත්ව ලියනවා, ඊට පස්සේ ඔලවස් කරනවා, එල්වස් කරනවා, කැම්පස් යනවා, ඊට පස්සේ ඩිග්‍රියක් ගන්නවා, ජොබ් එකකට යනවා, ඔහොම යනවා. හැබැයි සබාදාම අපෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඒකද? මොකද සබාදාම බලාපොරොත්තු වෙන්නේ? සබාදාම අපිව මහලා තියෙන්නේ ඕවගේ රැල්ලට වැඩ කරන්න නෙමෙයිනේ. එයාට වැඩක් කරලා යන්න. කියන්නේ අපි නිකන් මිනිස්සු ඉදිරියට හරි ආත්මාර්ථකාමී හැසිරෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අපි මිනිස්සු විදියට අපි හදාගත්ත සම්මතයන් ටිකක් තියෙනවානේ. අපි ඒක ඇතුලේ හිර වෙලා ඒකෙන් එළිය ගැන හිතන්න ආස නැහැ. ඒකෙන් හින්දා තමයි ඔය පරිසර විනාශ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්නත් කැමති නැත්තේ. ඇත්තටම ගහක් කපන්න නැතුව අපිට ගයක් හදන්න බෑ. ඉතින් අර ඒ සම්මතයන්ගෙන් අපිට එළියට යන්නේ තියෙන බය. ඒ බය හින්දා තමයි මට නම් හිතෙන්නේ ඔකට උත්තරයක් කවුරුත් හොයන්න යන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ සම්මතයන් ඒ කියන්නේ අපේ ගේ හදාගන්න බැරි වෙයි කියන ප්‍රශ්නේ. ඔව්. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ ගේ හදාගන්න කොහොමද? ඒක තමා. ඉතින් මිනිස්සු අපි මිනිස්සු විදිහට හදාගත්ත සම්මතයන් තියෙන. ඉතින් සර් මාත් ඇත්තටම බය හිමිදන්නේ. ඇත්තටම අපිට අපි ඒ කියන්නේ අතරමං වෙනවනේ ওই ප්‍රශ්නෙට හරි කොහොමද ගහක් කපන්න නැතුව ගෙයක් හදන්නේ. ඇත්තටම බෑනේ. එතකොට ඇත්තටම ඒකට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් නම් අපිට එදාට පුළුවන් ඇත්තටම මේ පරිසරය අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඉතින් ඒ දේට අපිට උත්තර හොයන්න නම් මේ තියෙන රාමුවෙන් පොඩක් එළියට ගිහින් බලන්න ඕනේ. හරි. දැන් ඔයා තමයි සබහාදාම. දැන් මම නදිතිව ප්‍රශ්න කරන්නේ නැහැ. ඔයා බය වෙන්නේ නැහනේ. මොකද ඔයා තමයි සබහාදාම. හරිද? මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මම ප්‍රශ්න අහගෙන යනවා සබහාදාමි. හරිද? හරි. සබහාදාම. මට කියන්නකෝ. ඇත්තටම ඔයාට ඕන මොනවද? මට ඕනේ මට ආදරේ කරනවා. අපි ඔයාට ආදරෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඔයාට ආදරෙයි. ඔයාව අපි සමරනවා. ඔයාගේ ලස්සන අපි දකිනවා. අපි ඔයාගේ පින්තූර ගන්නවා. අපි ඔයත් එක්ක හරි ආදරෙන් ඉන්නවා. ඒත් ඔයාලා කරන සමහර දේවල් හින්දා මම විනාශ වෙනවා. ඒ මොනවද? ඒක ගස් කපන එක. හැබැයි අපිට ගස් කපන්න වෙනවනේ. අපි ගෙවල් හදාගන්න ඕන. අපේ
අලුත් පරම්පරාවල් එනවා. දැන් ලෝකේ බිලියන 8.1ක් අපේ පරම්පරාවල් හැදිලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඉන්න වාසස්ථාන ඕන. එතන අපි ඒක කපන්න එනවා. කවුද කිව්වේ ගෙවල් හදන්න කියලා? ඉතින් අපි ගෙවල් හදන්න ඕනනේ. අපි ඉන්නේ ගෙවල් වලනේ. ඉතින් ඔය අය මිනිස්සුන්ට බැරි අනිත් සත්තු වගේ පරිසරයට හානියක් කරන්නේ නැතුව වාසස්ථාන හොයාගන්න? ඔව් ඒක හරි පහසු ප්‍රශ්නයක්. අද අපිට අමාරු උත්තරයක් ඒක. මොකද අපිට අපි ඉන්න පුරුදු වෙලා තියෙන්නේ දැන් ඉස්සර අපි හිටියා ගල් ගෙවල් වල අර එමි හිටියා. නමුත් අපි දියුණු වෙන්න අපි ගෙවල් කියලා જાතියක් හදාගත්තා. ඒවා පරිසරෙනුත් ඈතින් තමයි ඒක හදාගත්තේ. දැන් අපි ඒවා ගඩොල් වලින් හදනවා, කොන්ක්‍රීට් වලින් හදනවා. එහෙම අපි දියුණු වෙලා තියෙනවා. අපිට නගර ඕන. අපිට ගම් කියලා එකක් තිබුණා. දැන් ඒ ගම් වෙනස් වෙගෙන යනවා. අපි කොන්ක්‍රීට් පාරවල් හදනවා. මොකද අපේ පහසුව තඳා අපි ඒව කරන්න ඕන. මොකද අපි දැන් පුරුදු වෙලා ඉන්නේ ඒකට. අපිට එකපාරටම එක රැයෙන් අපිට කැලේට යන්න බෑ. අපිට ගෙවල් නැතුව ජීවත් වෙන්න බෑ. හරි ඔය ජීවනයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මානව සංහතියේ ජීවිත පහසුවෙන් ගෙවන්නේ. අපේ දරුවන්ගේ අනාගතය ලස්සන කරගන්න. ළමයින්ට ඉන්න මම ඉන්න එපා. අපි විශ්වාස කරනවා ඉන්නවා කියලා. ඉතින් ඔයාලා කරන්නේ වගේ මම විනාශ වෙන්නේ නැහැ. ඒත් අපිට වෙන විකල්පයක් නැහැනේ. අපිට වෙන විකල්පයක් නැහැ. ඒ විනාශ වෙන එක අපි හදා ගන්න හදනවා. ඒ විනාශ වෙන එක අපි දැන් හදන්න අලුතෙන් ඔක්සිජන් මේ පරිසරයට මුදා හරින කෘත්‍රිම ගස් අපි හදනවා. දැන් ගස් අපි හදලා තියෙනවා. ඒක දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා චීනය වගේ රටවල් වල. එතකොට අපිට කෘත්‍රිම ඔක්සිජන් හම්බ වෙනවා. ඊට පස්සේ අපි කෘත්‍රිමව ගස් නිර්මාණය කරනවා අපිට ඕන විදිහට. අපිට ඕන තැන්වල. ඒ වගේ අපි ක්‍රමවේද බලනවා. ඒ වගේම අපි ස්වභාවිකව මේ ගෝලීය උෂ්ණත්වයට උත්තර හොයනවා. ඒ වගේම අපි කාන්තාර වනාන්තරීකරණය කරනවා. අපි කාන්තාරවල මේ ගස් හදාගෙන යනවා. ඒ වගේ වැඩ අපි කරනවා. ඒකෙන් අපිට පුළුවන් වෙයිද මේක ප්‍රශ්න විසඳගන්න? කාන්තාරවල ගස් පවන්න කියලා කවුද කිව්වේ? අපිට හිතුණා ඔයාව ආරක්ෂා කරන්න නම් අපිට කාන්තාරවල ගස් වවන්න වෙනවා. ඉතින් මම කාන්තාරම වල තියෙන්නේ මගේ සමතුලිතතාව පවත්වාගෙන යන්න. ඉතින් ඒක ගස් ඇව්වම කොහොමද? ඔයාට ලේසියිද ඔය ප්‍රශ්න ටික අහන්න? මට නම් අමාරුයි මේ ප්‍රශ්නට උත්තර දෙන්න. ඒක හරි. ඔහොමකම ඔයා අහගෙන කිව්වොත් මට අමාරුයි. ඔයාට ලේසියිද ඔය ප්‍රශ්න ටික අහන්න? උත්තර හොයන්න ලේසියිද ඔයාට? නෑ. නෑනේ. ඒ කියන්නේ උත්තරේ අමාරුයි හැබැයි නේ. ඒ කියන්නේ මං වැටෙන අපහසුවට ඔයත් වැටෙනවා. දැන් පුතේ මොකද්ද අපිට ඕන කරන්නේ? මොකද්ද අපිට ඕන කරන මේ අපිට මේවා හදන්න බෑ, නිවැරදි කරන්න බෑනේ. කියන්නේ මං කියන එකට ඔයා එකඟයි ඉන්නේ. අපිට කැලේට යන්න බෑනේ. එක රැයෙන් අපි කැලේ. හරිද? ගස් ගෙවල් ටික ගැලෙව්වා, ඔක්කොම ගැලෙව්වා. අපි දැන් ඔන්න හෙට ඉඳලා කැලේ ඉන්න සත්තු වගේ ඉන්නවා. ඒක වෙන්න නෑනේ. ඔව්. දැන් මොකද්ද අපි කරන්නේ? මම දකින විදිහට අනුව නම් කවදාවත් මිනිස්සෙක් සාර්ථක වෙන්න පරිසරයට ආදරය කරන්න එක ඉස්සරහට යනවා නෑ. කොහොමද ඒක කියන්නේ? මොකද පරිසරය තමයි අපිම වල තියෙන්නේ. ඉතින් අපි නිකන් කරන්නේ අපිව වදපු අම්මට අම්මා තාත්තට සලකන්නේ නැතුව ඉස්සරහට ගමනක් ගියා කියමුකෝ. ඒත් ඇත්තටම අපි සාර්ථකද? අපිට බැරි නම් අපි අම්මටයි තාත්තටයි ඒ දෙන්න ඕන තැන දෙන්න. එයාලා අපිව මේ ලෝකෙට ගෙනාපු එකේ ගෞරවය යාලට අපිට දෙන්න බැරි නම් ඇත්තටම අපි සාර්ථකද? හරි. හැබැයි ඉතින් ප්‍රායෝගික යථාර්ථයක් තියෙනවනේ කිපේ. ප්‍රායෝගික යථාර්ථයට අපි මොකද කරන්නේ? ඇත්තටම මේ ප්‍රශ්නෙට අපි මේ රාමුව ඇතුළේ ඉඳන් උත්තර හොයන්න බෑ. ඒකින්ද මේ ප්‍රශ්නෙට හැමදාම ප්‍රශ්නේ අපි ගේනවා විතරයි. අපි හැමදාම ඒකට උත්තරයක් හොයන්න නැතුව අපි ඒක මගින් නතර කරලා දාලා යනවා. ඒක තමයි ඇත්ත. දැන් මොවා කියන්නේ මම අසාධාරණයිද ඔයාට ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න කියලා බල කරන එක? නෑ ඉතින්. ඇත්තටම මට නම් හිතන විදියට
මේ ලෝකේ ඉන්න සාර්ථක මනුස්සයෙක් කියලා අපිට නම් කරන්න මට නම් කරන්න කියලා කිව්වොත් මම නම් කරන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයන කෙනාව. දැන් පුතේ මේක ප්‍රායෝගික නෑනේ. ඒකයි මගේ ප්‍රශ්නේ. මට දිගටම හිතෙන්නේ ඔයා කියන එක හරි තමයි. එනකොට අපි කොහොමද මේකට උත්තරයක් හොයාගන්නේ? මේක ප්‍රායෝගික නෑනේ. සර්ට ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. හැබැයි ඕක ප්‍රායෝගිකයි කියලා හිතලා ඒකට උත්තර හොයන මිනිස්සු කොට්ටාසකුත් ඉන්නවනේ මේ ලෝකේ. හරිම සුළුතරයක් තමා. හැබැයි ඒ සුළුතරය ඇතුළේ මාත් එක්කනේ. මොකද මම මේ පරිසරයට ආදරේ. ඒක හින්දා මට ඕනේ ආව ආරක්ෂා කරගන්න. ඉතින් මම ඒකට මට පුළුවන් උපරිමය මම හේතුවක් වෙනවා. මම හිතන්නේ මම කවදා හරි සාර්ථක වෙන්නේ අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගත්ත දවසට. මම A levels කරලා කැම්පස් ගිහිල්ලා සිවිල් ඉංජිනේර කෙනෙකුත් වෙයි. හැබැයි මම කියන්නේ කවදාවත් මම එතනින් සාර්ථක වුණා කියලා. මම ඇත්තටම සාර්ථකයි කියලා මම පිළිගන්නේ ඇත්තටම මේ පරිසරය ආරක්ෂා කරන්න පුළුවන් අඩුම තරමේ ඒ කියන්නේ මේ පරිසරය විනාශ වෙන ගොඩාක් විදි තියෙනවානේ. ඒ එක විදියකට හරි මට සොලියුෂන් එකක් හොයාගන්න පුළුවන් වුණොත් අන්න එදාට මම විශ්වාස කරනවා මම සාර්ථකයි කියලා. දැන් එතකොට ඔයා විතරයිනේ ඔකනේ. දැන් ඔයා උත්සාහ කරනවා. හැබැයි ලෝකේ ඉන්න සුළුතරයක් උත්සාහ කරනවා. ඒ උත්සාහය පළ දරන්නේ නෑනේ. නෑ. මම කියන්නේ අපි හැමෝගෙම ඇතුලේ පරිසරයට ආදරය කරන කෙනෙක් ඉන්නවා. හැබැයි ගොඩක් අය බය ඒ කෙනාව නැගිට්ටවන්න. මොකද ඇත්තටම ගොඩක් අයට උත්තරයක් නෑනේ ඔකට. ඒක හින්දා යාළුවා හිතනවා ඒක නිකන් කාලේ කාදමීමක් වගේ කියලා හිතලා හැමදාම අර තමන්ගේ ඇතුලේ අර පරිසරයට ආරක්ෂා කරන මිනිස්සයව හංගන් ඉන්නේ. සර්ත් එහෙම. සර්ගේ ඇතුලෙත් ඉන්නවා. හැබැයි සර් බයයි ආව එළියට දාන්නේ. මොකද සර් දන්නා සර් හිතනවා ඒක ප්‍රායෝගික නෑ. උත්තරයක් හොයන්න. ඉතින් වැඩක් නෑ ඒකට වෙලාව නාස්ති කරලා ඒ වෙලාවේ මම වෙන මොකක් හරි කරනවා කියලා. මට හිතෙනවා ඔයා කියන එක ප්‍රායෝගික නෑ කියලා. ප්‍රායෝගිකයි. කොහොමද ප්‍රායෝගික වෙන්නේ? මං වගේ හිතන අය සුළුතරයයි නම් මං කිව්වේ ඉන්නේ. අපිට පුළුවන් නම් ඒක බහුතරයක් කරගන්න. කොහොමද ඒක කරගන්නේ? අර ඇතුළේ ඉන්න මනුස්සයව ඇහැරවල තමා. පරිසරයට ආදරය කරන මනුස්සයව අපිට පුළුවන් නම් කෙනෙක්ගේ ඇතුළේ ඉන්නේ හැංගිච්ච මනුස්සයව එළියට ගන්න. එතකොට එයාටත් උමනාවක් ඇති වෙනවා හරි මං පරිසරයට ආදරේ. ඉතින් ආදරේ නම් අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. මේක විනාශ කළා හරියන්නේ නැහැ. ඒ ආකල්පය ආගල්ලුවෙත් හැදෙනවනේ. එතකොට අපිට පුළුවන් නම් ඒ සිනිතරේ බහුතරේ කරගන්න. එතකොට ප්‍රායෝගික නැද්ද? ඔයා හිතනවාද මිනිස්සු එළියෙන් හිතන්න ඕනි කියලා? අලුතෙන් හිතනවා කියලා කියන්නේ සම්මතයට එළියෙන් හිතන්න ඕනි කියලා. සම්මතයට එළියෙන් හිතන එක නෙමෙයි. අපිට පුළුවන් නම් ඔය පරිසරයට ආදරය කරන එක සම්මතයක් කරගන්න. දැන් අපි කාලයක් තිස්සේ හදාගෙන ආපු දේවල් අපි සම්මතයක් කරගෙන තියෙනවා. ඉතින් අපිට ඕකත් පුළුවන් සම්මතයක් කරගන්න. කොහොමද ඒක කරගන්නේ? සුළුතරේ බහුතරේ කරගෙන ඉතින් එතකොට ඔට්ටෝම බහුතරයක් ඉන්නේ පරිසරයට ආදරය කරන පැත්ත නා අනිවාර්යෙන් ඒක සම්මතයක් වෙනවා. ඒකට ලීඩර්ෂිප් එක ගන්න පුළුවන්. ඔයාගේ පණිවිඩය මොකක්ද? ඔයාගේ යාළුවන්ට ඔයාට කියන්නේ මොකක්ද? පොතපතම නෙමේ ජීවිතේ. අපි බය නැතුව තමන් වෙන උත්සාහ කරන්න ඕනේ. මොකද අපි ඇතුලේ අපි ඇත්තටම එන්නේ පොතපත ඉගෙන ගන්න නෙමෙයිනේ. මොකද සබාදාම අපිම පොතපත ඉගෙනගෙන ලොක්ෙක් වෙලා එහෙම ජීවත් වෙන නෙමෙයිනේ. එයා අපිට පවරපු රාජකාරියක් තියෙනවා. අන්න ඒ කෙනා තමයි ඇත්ත මම. ඒ රාජකාරී ඉෂ්ට කරන කෙනා තමයි ඇත්තම මම. එතකොට ඒ කෙනාව නැගිට්ටව ගන්න අපි හැමෝම බයයි. මම කියන්නේ අන්න ඒ කෙනා නැගිට්ටව ගන්න. තමන් කවුද කියලා අඳුරගන්න. අන්න එදාට ඇත්තට මේ තමන්ව කවුද කියලා අඳුරගත්තම ඒක ඇතුලේ ඇත්තටම ඉන්නේ මේ පරිසරයට ආදරය කරන ලස්සන මිනිස්සෙක්. ඒ මිනිස්සයා එළියට ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.
පුතේ බොහොම ස්තුතියි. ඔයා හරි ෂෝක් කෙනෙක්. ඔයාට වෙනම මේ සම්ප්‍රදායිකව අපි හිතන එකට එහා ගියපු ලස්සන ආකල්ප ගොන්නක් තියෙනෙක් කෙනෙක්. හරිද? මට තේරෙනවා දරුවෙක් ඉන්නවා කවදා හරි මේ පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිවි නොතකා සටන් කරේ. ඒ ඔයා. හරිද? ඔයාගේ නම ලෝකේ බැබලෙයි. හරිද? ඒ වෙනුවෙන් බය නැතුව ඉස්සරහට අඩිය තියන්න අපි වත්තක ඉන්න. හරිද? අපි අප්පුනි ගහනවා ඔයා කන්ද උඩට ගිහිල්ලා කියන්න අපි පරිසරය ආරක්ෂා කරගත්තයි කියලා. හරිද? ඔයාගේ ජෙනරේෂන් එකට මේක කරන්න පුළුවන්. අපි විශ්වාස කරන්න ඔයාගේ ජෙනරේෂන් එක එක කරනවා කියලා. හරි? හරි. ඕකේ. බොහොම ස්තුතියි. Young Memory, the Center for Brain Power and Life Skills. Connect with us. Memory@youngmemory.com.